මෙම වසර අග කාල සීමාවේ සිට 2027 12 වෙනි මාස අතර කාල සීමාවේදී ආණ්ඩුව ඇමරිකානු සෙබළුන් එකතැන බොහෝමයක් මියන්නා වූ පුවතක් කඳුකර ප්‍රදේශයේ පෙපාතයකට පෙරලීමක් සිදුවේවි. ගලාගෙන යන්නා වූ වතුරක් තිබෙන්නා වූ ස්ථානයක ඉන්දියාව හා පාකිස්තානය අතර යුද්ධයක් ඇතිවීමට නම් වෙසක් මාසයේ සිට නැවත ඔබට තැන තැන උද්ඝෝෂණ මාලාවන් දකින්නට ලැබේවි. රටේ තිබෙන්නා වූ සංචිත අඩුවීමක් පිළිබඳව හා රුපියලට සාපේක්ෂව බොහෝ ප්‍රදේශයක් විනාශයට ලක්වේවි. බොහෝ ජීවිත අහිමිවීම පිළිබඳව විදුලි බලාගාරයක් අඩපණ වීමක්, රට අඳුරට යෑමක් මෙන්ම නගරයකට දැවන්ත වූ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වේවි. වෙඩි තැබීම් පිපිරීම් රාජ්‍ය නායකයෙකු බලයෙන් පහ කිරීමක් සිදුවේ. තරුණ නායකත්වයක් වටා බොහෝ දෙනෙක් එකතු වෙන්නා වූ තරුණ නායකත්වයක් සිරගත කිරීමට උත්සාහ. තෙරුවන් සරණයි. භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. ආයිබෝවන්. මම ලසිත අද දින මෙම නාලිකාව හරහා අධ්‍යාත්මික ගවේෂණයකින් පසු 2026 ඉදිරි කාල සීමාව හා 2027 වසර හා ඉදිරි කාල සීමාවේදී ලෝකයේ වෙන්නා වූ විශේෂ වූ සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කිරීමට සූදානම්. මෙම වැඩසටහන අවසානය වෙනතුරු රැඳී සිටින්න. අතීතයේ හා අනාගතයේ පිළිබඳව 100% දැක්මක් ඇත්තා වූ පුද්ගලයෙකු සිටියේද ඒ බුදුරජාන් වහන්සේ පමණයි. 2025 වසරේදී ඉදිරිපත් කෙරුවා වූ වැඩසටහන් හරහා 2026 වසර පිළිබඳව ඉදිරිපත් කෙරුවා වූ කරුණු වලින් මෙතෙක් සිදු වුණා වූ සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කිරීමක් සිදු කරනවා. මිනිසා විසින් නිර්මාණය කරන්නා ලද නවීන තාක්ෂණය හා අවි ආයුධ හරහා නැවත ලෝකයේ යුද්ධයට පැටලෙන්නා වූ කාල සීමාවක් ඇරඹේවි. එනම් 2026 වසර ලෝකයේ යුදගිනි ඇවිලෙන්නා වූ කාල සීමාවක් බවට පරිවර්තනය වේවි. එහි ප්‍රතිඵලයක් වශයෙන් විවිධ රටවල් වලට සම්බාධක දමමින් ලෝකයේම ආර්ථිකව කඩා වැටෙන්නා වූ කාල සීමාවක් බවට පරිවර්තනය වේවි. මෙහි බලපෑමක් වශයෙන් ආර්ථිකව පහළ මට්ටමට සිටින්නා වූ බොහෝ කුඩා රටවල් 2026, 2027, 2028 කාල සීමාවේදී ආර්ථිකව කඩා වැටීමක් සිදු වේවි. ඒ ආර්ථික කඩා වැටීමත් සමග පවතිනා වූ රජයන් අස්ථාවර වීම, කඩා වැටීම දකින්නට ලැබේවි. අමරිකාව ඊශ්‍රායල් හමුදා හා ඒකාබද්ධව ඉරානයේ ටෙහෙරාන් ඇතුළු නගර පහක් වෙත අද උදෑසන දැවැන්ත මිසයිල් ප්‍රහාර මාලාවක් එල්ල කළා. එහිදී ඉරානය මුලින් ඊශ්‍රායල් දෙසට මිසයිල් ප්‍රහාර එල්ල කළ අතර පසුව අසල්වැසි බහරේනය, කටාර් රාජ්‍ය, එක්සත් අරාබි එමිරාත් රාජ්‍ය, කුවේට් රාජ්‍ය, ජෝර්ඩානය සහ ඉරාකයේ පිහිටි අමරිකානු හමුදා කඳවුරු සහ ඉලක්ක විරුද්ධ ප්‍රහාර දියත් කළේ සමස්ත මැද පෙරදිග කලාපයේම පාහේ යුද්ධයකට ඇදදමමින්. 2026 වසර මෙම වසර මුල් කාල සීමාවෙන් පසු බඩු මිල වැඩිවීම, තෙල් මිල වැඩිවීම මෙන්ම රාජ්‍යත්වය හා රටේ සිටින්නා වූ මිනිසුන්ගේ අකුසල් බලවත් වෙන්නා වූ කාල සීමාවක් ඇරඹේවි. උද්දමනය වැඩි වෙන්නා වූ ආර්ථිකව පසුබෑමකට ලක් වෙන්නා වූ වසරක් බවට පරිවර්තනය වේවි. අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා. 2021 2022 කාල සීමාවේදී අත්විඳා වූ බොහෝ දේ නැවත ඔබට අත්විඳීමට සිදු වේවි. ඒ වගේම 2020 22 කාල සීමාව මතකයට නැගේවි. ඉදිරියේදී ඔබට 2021 වසර 2022 වසර මෙන්ම 88 89 වසරයන්ද මනසට ගොඩනගින්නා වූ කාල සීමාවක් උදා වේවි. මෙම කාල සීමාව උච්චතම අවස්ථාව වන්නේ 2026 2027 2028 කාල සීමාවේදී. QR ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම අද සිට යලි ආරම්භයි. ඉන්ධන පෙරවුම් හලසන ඉගුපෝලිම්. ඉදිරි මාස දෙක කාල සීමාව ඇතුළත ඔබට සූර්යයා පිළිබඳව සෝසේසෝ සිදුවීමක්, සූර්ය කුණාටුවක් පිළිබඳව පුවතක් අසන්නට ලැබේවි. 2003 වසරෙන් පසුව වසර 23කට පසුව ඇති වූ සිව්වන මට්ටමේ විශාලතම සූර්ය කුණාටුවේ ප්‍රතිඵලයක් ලෙස උත්තර ලෝකයේ හෙවත් අවුරෝරා සංසිද්ධිය උත්තර ධ්‍රවය ආසන්න රටවල් රසකටම දැක ගන්නට හැකි වුණා. 2026 වසර නුවරඑළිය දිස්ත්‍රික්කයේ කඳුකර ප්‍රදේශයේ පවුලක් සමග වාහනයක් ප්‍රපාතයට පෙරළී මාරක රියානතුරක් සිදුවේවි. කොත්මලේ ගැරණි එල්ල ප්‍රදේශයේදී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනය වී අඩි 70ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එම වෑන් රථයේ ගමන්ගත් එකම පවුලේ පස් දෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහරෝහල වෙත අද අලුයම ඇතුළත් කෙරුණා. කඳුකර ප්‍රදේශයේ වංගුවක් කිට්ටුව වාහනයක් පාලනයෙන් ගිලිහි ප්‍රපාතයට පෙරළීමක් මග නතර වීමක් සිදුවේවි. නිල්තන්නා හිඳ සිට තිරිපැහැ දක්වා ගමන් කරමින් තිබූ වලපනේ ඩිපෝවට අයත් බස් රථයක් රාසින්ගොල්ල පළමු වංගුව ප්‍රදේශයේදී කාර්මික දෝෂයක් හේතුවෙන් රියදුරුගේ පාලනයෙන් මිදී ප්‍රපාතයකට පෙරළීමට ගොස් තිබෙනවා. කෙසේ වෙතත් අත්තිරිංග භාවිත කර බස් රථය නවත්වා ගැනීමට රියදුරු සමත් වී තිබුණේ විශාල ජීවිත සංඛ්‍යාවක් බේරා ගනිමින්. 2026 ඉදිරි කාල සීමාව
මීට පෙතම බොහෝ වැඩසටහන්වලදී මා ඔබව දැනුවත් කිරීමක් සිදු කෙරුවා. 2015 වසර සිට 2029 වසර දක්වා මේ ගෙවෙන්නා වූ කාල සීමාව පරිවර්තන යුග කාල සීමාවක්. මේ කාල සීමාවේදී මිනිසාට සෑම පැතිකඩක් කරාම ප්‍රශ්න ගොඩ නැගෙන්නා වූ කාල සීමාවක්. ජීවිතයේ පිළිබඳව නැත්නම් මේ රට ලෝකයේ පිළිබඳව හොඳ අවබෝධයක් ලැබෙන්නා වූ ලබා දෙන්නා වූ කාල සීමාවක්. ඒ වගේම සෝබා ධර්මයේ හරහාද විවිධ වූ දුක් පීඩා දෙන්නා වූ කාල සීමාවක් බව මීට පෙතම බොහෝ වැඩසටහන්වලදී මා ඔබව දැනුවත් කිරීමක් සිදු කරලා තියෙනවා. ඒ වගේම 2024 ජනාධිපතිවරණයට පෙතම මා ඔබව දැනුවත් කිරීමක් සිදු කෙරුවා. නැවත ඉදිරි අනාගතයේදීද එනම් 2026 වසර සිට නැවත ඔබට 2021 වසර 2022 වසරේදී අත්විඳා වූ බොහෝ දේවල් අත්විඳින්න වෙන බවත් නැවත 2021 වසර 22 වසර මතකයට ගොඩනගෙන්නා වූ කාල සීමාවක් නැවත ඔබට අත්විඳින්න වෙන බවත් ඒ කාල සීමාවේදී දේශපාලන කෝණයෙන් බලන්නා වූ බොහෝ දෙනෙක් යම් යම් වූ විචනයන් ඉදිරිපත් කෙරුවා. වර්තමාන කාල සීමාව ඔබ අධ්‍යයනය කරලා බලන්න. 2024 වසරේදී මා කිව්වා වූ බොහෝ දේවල් සිදු වෙමින් යනවා. මා ඉදිරිපත් කරන්නා වූ කරුණු යම් වූ දේශපාලන කෝණයකින් යුතුව ඉදිරිපත් කරන්නා වූ කරුණු නොවේ. මා අධ්‍යාත්මික ගවේෂණයකින් පසු මා දකින්නා වූ සිදුවීම් මා දකින්නා වූ තොරතුරු මා වෙත ලැබෙන්නා වූ තොරතුරු ඔබ වෙත ඉදිරිපත් කිරීමක් පමණයි. වර්තමාන කාල සීමාවේදී රටේ මිනිසුන් අධ්‍යයනය කිරීමේදී බොහෝ දෙනෙක් විවිධ වූ දේශපාලන පක්ෂ විවිධ වූ දේශපාලන මත ගොඩනැගුණා වූ පුද්ගලයන් මේ ලැබෙන්නා වූ සිංහල අවුරුදු උදාවෙන් පසු මේ ආණ්ඩුවට හා රටට උදා වෙන්නේ සුබවාදී කාල සීමාවක් නොවේ. මේ සිංහල අවුරුදු වලින් පසු එනම් වෙසක් මාසයේ සිට නැවත ඔබට තැන තැන උද්ඝෝෂණ මාලාවන් දකින්නට ලැබේවි. මෙය මේ වසර අග කාල සීමාව වෙන විට රැල්ලක් බවට පරිවර්තනය වේවි. මෙම ආණ්ඩුවට නරකම වූ කාල සීමාව මෙම වසර අග කාල සීමාවේදී ආරම්භවි. මෙම වසර අග කාල සීමාවේ සිට 2027 12 වෙනි මාස අතර කාල සීමාවේදී ආණ්ඩුව පෙරළීමට තිබෙන්නා වූ ඉඩකඩ වැඩි වෙන්නා වූ කාල සීමාවක්. මෙය ආණ්ඩුව විසින් ඉදිරි අනාගතයේදී ගන්නා වූ තීරණ මත සිදුවෙන්නා වූ දෙයක්. මෙම වසර ඉදිරි කාල සීමාවේදී මීට පෙතම මා වැඩසටහන් වලදී ඔබව දැනුවත් කරා මෙන්ම ඉදිරි කාල සීමාවේදී මේ ආණ්ඩුවේ සමගිය ගිලිහීමක් ඔබට දකින්නට පුළුවන්. එහි ප්‍රතිඵල මෙම වසර අග කාල සීමාවේදී ලැබේවි. මේ ඉදිරි කාල සීමාවේදී එනම් මෙම වසර හා 2027 2028 වසර අතර කාල සීමාවේදී ඇමතිවරු ඉල්ලා අස්වීම ඉවත් කිරීම මෙන්ම മന്ത്രി ධූරයෙන්ද ඉල්ලා අස්වීම ඔබට දකින්නට ලැබේවි. මේ වසර අග කාල සීමාවේ සිට 2027 12 වෙනි මාස අතර කාල සීමාවේදී බලය හෝමාරු වීමට ඉඩකඩ වැඩිම වෙන්නා වූ කාල සීමාවක්. මේ ඉදිරි කාල සීමාවේදී ඇමතිවරයෙක් ඉවත් වීමක් හෝ ඉවත් කිරීමත් පිළිබඳව පුවතක් ඔබට අසන්නට ලැබේවි. මේ ඉදිරි කාල සීමාවේදී ඇමතිවරයෙකු හෝ മന്ത്രിවරයෙකු මාරක රිය අනතුරට ලක්වේවි. තව දුරටත් මෙම 2026 වසර කාල සීමාවේදී තෙල් මිල ඉහළ යෑම මෙන්ම රටේ තිබෙන්නා වූ සංචිත අඩුවීමක් පිළිබඳව හා රුපියලට සාපේක්ෂව ඩොලරයේ ඉහළ යෑමක් පිළිබඳව ඔබට අසන්නට ලැබේවි. ඉදිරි කාල සීමාවේදී විදුලි බලාගාරයක් අඩපණ වීමක්, රට අඳුරට යෑමක් මෙන්ම විදුලි කැපීමක් සිදුවේවි. මෙම වසරේදී රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය 350 පසු කර යෑමක් හෝ 350 ආසන්නයට පැමිණීමක් සිදුවේවි. මේ වසරේදී පසුබෑ සිටින්නා වූ විපක්ෂය ශක්තිමත් වීමත් ආණ්ඩුව දුර්වල වෙන්නා වූ පසුබසින්නා වූ වසරක් බවට පරිවර්තනය වේවි. ඉදිරි කාල සීමාවේදී മന്ത്രിවරු හෝ ඇමතිවරු දෙදෙනෙක් ඉවත් වීමක් හෝ ස්වාධීන වීමක් ඔබට දකින්නට ලැබේවි. මෙම වසර ඉදිරි කාල සීමාවේදී ඔබට දැඩි නියගයට මුහුණ දීමට සිදුවේවි. පොළොව ඉරිතලා යෑම මෙන්ම වසර ගානකට පසුව
ජලාශවල පතුල දකින්නට ලැබෙන්නා වූ කාල සීමාවක්ද එළඹේවි. එම කාල සීමාවෙන් පසු නැවත මෙම වසර අග කාල සීමාවේදී ඔබට අධික වර්ෂාව හා දැඩි සුළං සුළි කුණාටු වලට මුහුණ දීමට සිදුවේවි. මෙම වසර ඉදිරි කාල සීමාවේදී ගොවිතැන අසාර්ථක වීම පිළිබඳ පුවත් හා කර්මාන්ත ශාලාවන් අඩපණ වෙන්නා වූ වැසී යන්නා වූ පුවත් ඔබට අසන්නට ලැබේවි. මෙම වසර ඉදිරි කාල සීමාවේදී ඔබට පාතාල කල්ලි දෙකක් අතර වෙඩි තැබීමක් ජීවිත අහිමිවීමක් පිළිබඳව පුවතක් අසන්නට ලැබේවි. ඉදිරි මාස 4 ඇතුළත කාල සීමාවේදී හෝ මෙම වසර ඇතුළත කාල සීමාවේදී මාරක රිය අනතුරක් සිදුවේවි. වාහනයක් බසයක් කඳුකර ප්‍රදේශයේ පෙපාතයකට පෙරලීමක් සිදුවේවි. ගලාගෙන යන්නා වූ වතුරක් තිබෙන්නා වූ ස්ථානයක හෝ ඒ කිට්ටුව නතර වේවි. මෙම වසර ඉදිරි කාල සීමාවේදී විපක්ෂ මන්ත්‍රීවරයෙකු සිරගත වීමක් පිළිබඳ පුවතක් ඔබට අසන්නට ලැබේවි. මෙම වසර ඉදිරි කාල සීමාවේදී මෙම රජය බලයට ගැනීම සඳහා අපකැප වුණා වූ මෙම රජය වෙනුවෙන් පෙනී සිටින්නා වූ බොහෝ දෙනෙක් මෙම ආණ්ඩුව හැරදා යන්නා වූ වසරක් බවටත් මෙම ආණ්ඩුව විවේචනය කරන්නා වූ වසරක් බවටත් පරිවර්තනය වේවි. තරුණ නායකත්වයක් වටා බොහෝ දෙනෙක් එකතු වෙන්නා වූ තරුණ නායකත්වයක් සිරගත කිරීමට උත්සාහ කරන්නා වූ తాවකාලික උත්සාහයන් තුළින් මෙම ආණ්ඩුව දීර්ඝ කාලීනව මිනිසුන්ගේ විවේචනයට මෙන්ම අසාර්ථක වෙන්නා වූ වසරක් බවටද පරිවර්තනය වේවි. මෙම වසර ඉදිරි කාල සීමාවේදී පූජනීය වූ බිමක සිදුවෙන්නා වූ මරණයක් පිළිබඳව පුවතක් අසන්නට ලැබේවි. 2026 වසර ඉදිරි කාල සීමාවේදී අධ්‍යාත්මික ගවේෂණයකින් පසු 2026 ඉදිරි කාල සීමාවේදී ලෝකයේ වෙන්නා වූ විශේෂ වූ සිදුවීම් පිළිබඳව ඔබ දැනුවත් කිරීමට සූදානම්. ඇමරිකන් ජනපතිට විරුද්ධව නැවත වරක් ජන ගංගාවක් ප්‍රධාන වූ නගර තුල ඒකරාශී වෙන්නා වූ උද්ඝෝෂණ කරන්නා වූ වසරක් බවට මේ 2026 වසර පරිවර්තනය වේ. ලක්ෂ්‍යමන වියදමට සහ ඉරානය සමග ආරම්භ කර ඇති යුද්ධයට එරෙහිව ඇමරිකාවේ ප්‍රාන්ත බහුතරයක මේ වන විට විරෝධතා මාලාවක් ආරම්භ වී තිබෙනවා. ඒ අනුව ට්‍රම්ප්ට එරෙහිව පැවැත්වෙන නෝකින්ස් විරෝධතා සඳහා දහස් සංඛ්‍යාත ජනතාවක් එක්ව ඇති අතර නිව්යෝක්, වොෂින්ටන්, ලොස් ඇන්ජලිස් ඇතුළු සෑම ප්‍රධාන එක්සත් ජනපද නගරයකම පාහේ විරෝධතා පෙළපාලි පැවැත්වුණා. ඉදිරි මාස 3 ඇතුළත තස්ත ප්‍රහාරයකින් රාජ්‍ය නායකයෙකුගේ ඝාතනයක් පිළිබඳව පුවතක් අසන්නට දකින්නට ලැබේවි. දශක 3කට වැඩි කාලයක් ඉරානය පාලනය කළ එරට උත්තරීතර නායක අයතුල්ලා අලි ඛමේනි ඇමරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව එල්ල කළ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. රුසියාවේ ඉහළ නායකත්වයක් තස්ත ප්‍රහාරයට ලක්වේවි. හමුදාවේ ඉහළ නායකත්වයක් දරන්නා වූ පුද්ගලයෙකුට මෙම තස්ත ප්‍රහාරය එල්ල වේ. රුසියානු හමුදා බුද්ධ්‍යංශයේ නියෝජ්‍ය ප්‍රධානී ලෙෆ්ටිනන්ට් ජෙනරාල් විලාදිමිර් ඇලෙක්සෙව් මොස්කෝවිදී වෙඩි ප්‍රහාරයකට ලක්ව රෝහල්ගත කර තිබෙනවා. රුසියානු හමුදාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකු වන විලාදිමිර් ඇලෙක්සෙව් වයඹදිග මොස්කෝවි නේවාසික ගොඩනැගිල්ලක් තුළදී මෙලෙස ප්‍රහාරයකට ලක්ව තිබුණේ. 2025 වසර ඉදිරි කාල සීමාවේදී වර්තමානයේ වන විට යුද්ධයට පැටලී තිබෙන්නා වූ රුසියාවේ රාජ්‍ය නායකයා තස්ත ප්‍රහාරයට ලක්වේවි. පිහිටි ජනාධිපති ව්ලාදිමිර් පුටින්ගේ නිවස ඉලක්ක කරගනිමින් දිගුදුර ඩ්‍රෝන යාන 91ක් යොදාගෙන ප්‍රහාරයක් එල්ල කිරීමට යුක්‍රේනය උත්සාහ කළ බවට රුසියාව චෝදනා කරනවා. රුසියාව පවසන්නේ එම ඩ්‍රෝන ප්‍රහාර සියල්ල සිය ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් විනාශ කළ බවයි. රුසියානු විදේශ අමාත්‍ය සර 28 29 දිනවලදී එල්ල වූ අතර ඉන් කිසිවෙකුටත් හානි සිදු නොවූ බවටයි. 2025 වැඩසටහන් වලදී මා ඉදිරිපත් කිරීමක් සිදු කෙරුවා. එනම් මේ 2026 වසරේදී ලෝකේ පුරාම යුදගිනි ඇවිලෙන්නා වූ වසරක් බවටත් ලෝකයේම ආර්ථිකව කඩා වැටෙන්නා වූ වසරක් බවටත් අපි වැනි ආර්ථික වශයෙන් පහළ මට්ටමක සිටින්නා වූ බොහෝ රටවල් ආර්ථිකව පීඩාවට පත්වෙන්නා වූ වසරක් බවත් වර්තමානයේ වෙන විට ඒ සියල්ල සිදුවෙමින් යන්නා වූ කාල සීමාවක්. මෙම වර්තමාන කාල සීමාවේදී ඇති වී තිබෙන්නා වූ යුද්ධය යම් වූ කාල සීමාවට නතර වූවද නැවත අලු යට තිබෙන්නා වූ ගින්දර මෙන් මතුවීමක් සිදුවේවි. මෙය වරින් වර 2027 අග කාල සීමාව වෙනතුරුම පවතීවි. ඉදිරි කාල සීමාවේදී ඔබට ඇමරිකානු සෙබළුන් එකතැන බොහෝමයක් මිය යන්නා වූ පුවතක් එක දිගට අසන්නට ලැබේවි. ඉදිරි කාල සීමාවේදී යුදෙව් දේශය දැවන්ත වූ ප්‍රහාරයකට ලක්වේවි. බොහෝ ප්‍රදේශයක් විනාශයට ලක්වේවි. බොහෝ ජීවිත අහිමිවීම් පිළිබඳව අසන්නට ලැබේවි. ඉදිරි කාල සීමාවේදී ඇමරිකාවට දැවන්ත වූ තස්ත ප්‍රහාරයක් එල්ල වේවි.
ගොඩනැගිල්ලක් කඩාවැටීමක් සිදුවේවි. මෙම වසරේදී ඉන්දියාවේ ආර්ථික වශයෙන් වැදගත්කමක් ගන්නා වූ ස්ථානයක හෝ නගරයකට දැවන්ත වූ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වේවි. වෙඩි තැබීම් පිපිරීම් දකින්නට ලැබේවි. ඉදිරි කාල සීමාවේදී ඊශ්‍රායලයේ යුදෙව් දේශයේ ඉහළ පෙළේ නායකත්වයන් කිහිපයක් ජීවිතක්ෂයට පත්වේවි. ඇමරිකාවේ ආපන ශාලාවක හෝටල් එකකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වේවි. ජීවිත අහිමිවීම සිදුවේවි. ඉදිරි කාල සීමාවේදී ඇමරිකාවේ මගී ප්‍රවාහනය ඉලක්ක කරගෙන ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවේවි. ජීවිත අහිමිවීම සිදුවේවි. ඇමරිකාවේ දැවන්ත වූ යුද නෞකාවකට ප්‍රහාරයක් එල්ල වේවි. ගිනි ගැනීමක් සිදුවේවි. ඉදිරි කාල සීමාවේදී ඉන්දියාව හා පාකිස්තානය අතර යුද්ධයක් ඇතිවීමට සාධක වෙන්නා වූ සිදුවීමක් පිළිබඳව පුවතක් අසන්නට ලැබේවි. අඩු ආදායම්ලාභී රටක් තුළින් වසංගතයක් කරහා බොහෝ මිනිසුන්ගේ ජීවිත අහිමිවීම පිළිබඳව පුවතක් අසන්නට ලැබේවි. මෙම 2026-2027 වසර අතර කාල සීමාවේදී රාජ්‍ය නායකයෙකු බලයෙන් පහ කිරීමක් සිදුවේවි. ලෝකයේ ආර්ථික අතින් බොහෝම ශක්තිමත් ප්‍රබලම වෙන්නා වූ බොහෝ රටවල් මෙම 2026 වසරේදී ආර්ථික වශයෙන් කඩා වැටීමක් පසුබෑමකට ලක්වෙන්නා වූ වසරක් බවට මේ 2026 වසර පරිවර්තනය වේවි. විශ්වයේම බලවත්ම ස්ථානය වෙන්නා වූ භාග්‍යවතුන් වහන්සේගේ දෝණියක් සේ සර්වඥ ධාතුන් වහන්සේලා ජීවමාන බුදුරජාන් වහන්සේසේ සුවසේ වැඩ සිටින්නා වූ උතුම් වූ ස්වර්ණමාලි චෛත්‍ය රජන් වහන්සේගේ ආනුභාවයේ ආශිර්වාදයේ සත්‍යය ලැබිලා ලෝකයේ මේ කාල සීමාවේදී පැවතෙන්නා වූ සියලුම යුද්ධගිනි නිවිලා ලෝකයටම සාමය උදා වේලා සතා සිව්පාවාගේ සිට සියලුම මිනිසුන්ගේ හද సంతානයේ පැහෙන්නා වූ සියලුම දුක්ගිනි නිවිලා සියලු දෙනාටම යහපත සැනසීම උදා වෙන්නා වූ ඉදිරි කාල සීමාවක් මෙන්ම ඔබ සියලු දෙනාටම බුදු පසේ බුදු මහා රහතන් වහන්සේලා නිවී සැනසී වදාළ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ආශිර්වාද කරනවා. තෙරුවන් සරණයි.